අයිබෝවන්. ඉතින් ගොඩාක්ම රස ඒ වගේම ලස්සන කෑමක් හදන්නයි යන්නේ. ඉතින් ඔයාලට මේක තේ එකක් බොන වෙලාවට රසයට කන්න පුළුවන්. කල් තියාගෙන කන්න පුළුවන්. හදපු දවසේම කන්න ඕනෙත් නෑ. මේක හරිම රසයි. ඉතින් ක්‍රිස්මස් සමරන ඔයාටත් පුළුවන් මේක හදාගන්න ක්‍රිස්මස් එකට. මොකද මේකේ ක්‍රිස්මස් එකටත් ගොඩාක් මැච් වෙන කෑම එකක්. හරිම රසයි මේක. ඉතින් අපි බලමු මොනවද අපිට ඕන වෙන්නේ, කොහොමද අපි මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි ට්‍රේ එක ලෑස්ති කරගමු. ට්‍රේ එකක් අරගෙන චුට්ටක් බටර් චුට්ටක් ගාගන්න ට්‍රේ එක උඩ. ඊළඟට ඔයිල් පේපර් එක අලවලා ඔයිල් පේපර් එක උඩත් බටර් ගාලා ඒක පැත්තකින් තියලා තියාගන්න. ඊළඟට අපිට ඕන වෙනවා සීනි කෝප්ප එකක්. ඒ කියන්නේ ග්‍රෑම් 200ක්. ඒකෙන් දැන් පුරවපු තේ හැඳි 5ක් අපි දාගන්නවා තාච්චියකට හරි පෑන් එකකට හරි. මේක අපි කැරමල් කරගන්නයි යන්නේ. ගින්දර ගොඩාක් වැඩි කරන්න එපා, අඩු කරලා තියාගන්න. ඉතුරු සීන් ටික පැත්තකින් තියලා තියාගන්න. අපි දැන් මේක හොඳට පාට වෙනකන් කැරමල් කරගමු. ගින්දර ගොඩාක් වැඩි කරන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගන්න. චුට්ටක් වෙලා යද්දි මෙන්න මේ වගේ පාට වේගෙන එද්දි හොඳට කලවම් කරගන්න. එතකොට ඉක්මනින්ම සීන් ටික දිය වෙලා කැරමල් කරගන්න අපිට හරිම ලේසි. ඒ නිසා මේ වගේ කලවම් කරගන්න. ගින්දර ගන්න සැලකිලිමත් වෙන්න. ගින්දර අඩු කරලා තියාගන්න. ගින්දර අඩු කරලා තියාගෙන හොඳට මේ වගේ කලවම් කරන ගමන් හොඳට අපි මේක පාට වෙනකන් කැරමල් කරගන්න ඕනේ. ඉතින් අපේ කේක් එකේ පාට වෙන්න මේ හදාගන්න කැරමල් එකෙන්. ඒ නිසා හොඳට මේක පාට වෙනකන් අපි හදාගමු. මෙන්න මේ වගේ හොඳට පාට වෙන්න කැරමල් කරගන්න ඕනේ. ගොඩාක් තිත්ත කරගන්න එපා. ගොඩාක්ම කළුවම කරගන්නත් එපා. මේ වගේ තද පාටකට හදාගන්න. ඉතින් අඩු ගින්දරේ හදාගත්තාම ඔයාලට ලේසියෙන් මේ පාටට හදාගන්න පුළුවන්. මේ වගේ හොඳ තද පාටකට හදාගත්තට පස්සේ ඉතුරු සීන් ටික අපි එකතු කරගන්න ඕනේ. ඉතුරු සීන් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. කලවම් නොකර හිටියොත් මේ ටික තවත් කැරමල් වෙලා තිත්ත රස එනවා. ඒ නිසා සීන් ටික දාලා හොඳින් කලවම් කරගන්න. එතකොට මේ සීන් ටිකත් ඉක්මනින්ම දිය වෙනවා. මෙන්න මේ ගානට දිය වුණාට පස්සේ ලුණු කුඩු චූට්ටක් දාගන්න. ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණය අරගෙන දාලා හොඳින් කලවම් කරගන්න. මේ සීනි ගතිය දිය වෙන්න ඕනේ. තව සීනි කැට ගතිය වැඩි. දැන් මෙන්න මේ වගේ සීනි දිය වුණාට පස්සේ මේ ගානට දිය වුණාම පොල් අපි දාගන්නවා කෝප්ප 1.5ක් අඬු කෝප්පෙන් මෙල්ල අරගන්න. පොල් ටික දාලා හොඳින් කලවම් කරගන්න. ගින්දර ගොඩාක් වැඩි කරන්න එපා. අඩු ගින්දරේ තමයි අපි මේක හදාගන්න ඕනේ. ගොඩාක් වෙලා පොල් ටික දාලා කලවම් කරන්න අවශ්‍ය නැහැ. තප්පර 30ක් වගේ කලවම් කරගත්තාම ඇති. හොඳට මේ පැණි ටිකයි පොල් ටිකයි මිශ්‍ර වෙන විදිහට කලවම් කරලා අපි තෙත ගතිය තියෙද්දිම ලිපෙන් අයින් කරගන්න ඕනේ. තෙත ගතිය වේලෙනකන් ඉන්න එපා. මෙන්න මේ වගේ තෙත ගතිය තියෙද්දිම ලිපෙන් අයින් කරලා භාජනයකට අයින් කරගන්න. ටිකක් ලොකු ප්‍රමාණයේ බෝල් එකකට මේ විදිහට පොල් පැණි ටික දාලා හොඳටම නිවෙනකන් තියලා තියන්න. ඔන්න දැන් හොඳට පොල් පැණි එක නිවිලායි තියෙන්නේ. මෙන්න මේ වගේ හොඳට පොල් පැණි එක නිවුනට පස්සේ බිත්තර එකක් අරගෙන චුට්ටක් මේ වගේ බීට් කරගන්න. ගොඩාක් බීට් කරන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් බීට් කරලා මේ විදිහට පොල් පැණි එකට එකතු කරගන්න. ඔන්න ඒක අපි පැත්තකින් තියාගමු. ඊළඟට අපිට ඕන වෙනවා පාන් පිටි කප් එකක්. ග්‍රෑම් නම් ග්‍රෑම් 128ක් අරගන්න. අඬු කෝප්පෙන් මැල්ලා ගන්න. එතකොට ආට ලේසි. ඒකට බේකින් පවුඩර් දාගන්න තේ හැඳි එකක්. දාලා දැන් හොඳට මිශ්‍ර කරගන්න. පවුඩර් බේකින් පවුඩර් ටිකයි පාන් පිටි ටිකයි හොඳට මිශ්‍ර වෙන විදිහට කලවම් කරලා ඒක පැත්තකින් තියලා තියාගන්න. ඔන්න දැන් අපි බිත්තරෙයි අපේ පොල් පැණි එකයි හොඳින් මිශ්‍ර කරගමු. හොඳට මිශ්‍ර කරගන්න මේ දෙක. බිත්තරේ දාන්න හොඳට පොල් පැණි එක නිවුනට පස්සේ හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අපිට ඕන වෙනවා බෙදපු රතු කජු ග්‍රෑම් 200ක්. රට කජු ටිකක් බෙදලා ඉවර වෙලා තෙලේ නෙවෙයි කබලේ බෙදලා පොතු ඇල්ල සුද්ධ කරලා ගන්න. මෙතන ග්‍රෑම් 100ක් වගේ තියෙනවා. අර මේකට කජු ගන්නත් පුළුවන්. රට කජු ගත්තත් රසයි, කජු ගත්තත් කමන්නේ. ඊළඟට අපිට ඕන වෙනවා රට ඉඳි ග්‍රෑම් 120ක්. මැද තියෙන ඇටේ අයින් කරලා පොඩියට කපලා ගන්න. වීලි මිදි ඕන වෙනවා ග්‍රෑම් 80ක්. ඊළඟට ජුජුබ්ස් ගත්තම ග්‍රෑම් 80ක්. මේ වගේ ප්‍රමාණ එකක් දෙකට කපලා තමයි අරන් තියෙන්නේ. ඉතින් පාට ජුජුබ්ස් දාගන්න. එතකොට තමයි ගොඩක් මේක ලස්සනට හදාගන්න පුළුවන්. දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න. හොඳින් මිශ්‍ර වෙන විදිහට. ඉතින් මේක හරිම රසයි. ඉතින් ඔයා හදනවා නම් මං කියපු ප්‍රමාණයම එකතු කරගන්න. එතකොට තමයි ඔයාලට ගොඩක් රසට මේක හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා නත්තල් සමන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ක්‍රිස්මස් එකට මේක හදාගන්න. මොකද මේක ක්‍රිස්මස් එකටත් ගොඩාක්ම මැච් වෙන රෙසිපි එකක්. මේක හරිම රසයි වගේම හරිම සුවඳයි. හොඳට මිශ්‍ර කරගන්න මේක. හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අර අපි හදාගත්ත පාන් පිටි මිශ්‍රණයෙන් පොඩ දාලා මේක කලවම් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඔක්කොම පාන් පිටි ටික එක සැරේ දාන්නේ නැතිව පොඩ දාලා හොඳට මිශ්‍ර කරගන්න.
ඔන්න මම හොඳින් මිශ්‍ර කරගෙන ඉවරයි. මිශ්‍ර කරාට පස්සේ මේ වගේ තියෙනවාට පෙනෙද්දී හරිම ලස්සනට තියෙනවා. මේක හරිය සුවඳයි. දැන් අපි මේක ලෑස්ති කරගත්ත ට්‍රේ එකට දාගමු. ඉතින් මං ආයෙත් කිව්වනේ මේක ලිපේ හදන්නත් පුළුවන් කියලා. ලිපේ හදනවා නම් මේ විදිහට ඔයිල් පේපර් එකක් දාලා පෑන් එකකට වගේ මිශ්‍රණය මේක දාගන්න. දාලිවල අඩු ගින්දරේ රොටි තැටියක් උඩ පෑන් එක තියලා පීනකින් වහලා අඩුම ගින්දරේ විනාඩි 40ක් වගේ මේක බේක් කරගන්න ඕනේ. ලිපේ හදනවා නම්. ඉතින් oven එකේ හදනවා නම් මං කොහොමද කියලා මේක අපි ලස්සනට හදාගත්තට පස්සේ මං ඔයාලට කියන්නම්. මේ විදිහට ඔක්කොම දාලිවල නීට් කරලා ලස්සනට මේක හදාගන්න. ඔයාලට මේක රවුම් තැටියක උනත් දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට තුනී කරලා ලස්සනට හදාගන්න. ඔන්න මම ලස්සනට හදාගත්ත. අපිට දැන් මේක බේක් කරගන්නයි තියෙන්නේ. ලිපේ හදන විදිය මම කලින් කිව්වා. ඉතින් oven එකේ හදනවා නම් සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ෆ්‍රී හීට් කරපු oven එකේ දාලා විනාඩි 30ක් බේක් කරගන්න. විනාඩි 25කට විතර පස්සේ එළියට චුට්ටක් අරගෙන ටූත් පික් එකක් ගහලා බලන්න බේක් වෙලා නම් විනාඩි 25න් එළියට ගන්නත් පුළුවන්. ඉතින් oven එකෙන් oven එකට උෂ්ණත්වය වෙනස් නිසා ඒ විදිහට කරන්න. අපි දැන් මේක හොඳින් බේක් කරලා අරගමු. ඔන්න මේ තියෙන බේක් කරගත්තට පස්සේ දැන් හොඳින් බේක් වෙලා තියෙන. ඉතින් විනාඩි 25කට විතර පස්සේ මෙන්න මේ වගේ ටූත් පික් එකක් ගහලා බලන්න. ටූත් පික් එකේ තෙතට ගෑවෙන්නේ නැතුව ක්ලීන් එකට එනවනම් හොඳට බේක් වෙලා. ගොඩක් කර කරගන්න එපා. හරි ගන්නට බේක් කරගන්න. ඉතින් ඔයාගේ oven එකෙන් oven එකට කාලේ වෙනස් වෙන්න පුළුවන් නිසා තමයි මම කිව්වේ විනාඩි 25කින් බලන්න කියලා. අපි දැන් මේක කෑලි වලට කපාගමු. ඔයා කැමති නම් මේක පොඩි කෑලි වලට කපන්නත් පුළුවන්. මම ටිකක් ලොකු ප්‍රමාණයේ දිගටි හැඩේ කෑලි වලට තමයි මේක කපාගන්නේ. ඉතින් ඔයාලට මේක හදපු දවසේම කාලේ ඉවර කරන්න ඕනේ නෑ. කල් තියාගෙන කන්න පුළුවන් හරිම රසයි. ඉතින් චුට්ටක් පරණ වෙද්දි තමයි රස. හදපු දවසේ නැතුව පස්සේ දවසකදී ගොඩාක්ම රසයි මේක. හරිම රසට තියෙනවා. ඉතින් ඔයා ක්‍රිස්මස් සමන්න කෙනෙක් නම් ඔන්න ඔයාලට පුළුවන් නත්තලට ඔයාගේ කෑම මේසේ රස ගන්නවන්න හදාගන්න. ඔයාලට පෙනෙදි ගොඩාක් ලස්සනට තියෙනවා. මේක හරිම සොෆ්ට් කේක් එකක්. හයිය නෑ. හරිම මොයිස්චර් කේක් එකක්. මේක හරිම රසයි. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. මම ඔයාලට කඩලා පෙන්නන්නම් කොහොමද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ තමයි තියෙනවා. ඔයාලට පෙනෙති ජුජුප්සේම ලස්සනට තියෙනවා. ඉතින් එයා චුට්ටක් මෙල්ට් වෙලා හරිම රසට තියෙනවා. අනිවාර්යෙන් හදලා බලන්න. ඉතින් ඔයා නත්තල් සමන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ නත්තල් කෑම මේස රස ගන්න මේ රෙසිපි එක try කරලා බලන්න. වීඩියෝ එක බලපුවාට ගොඩාක් ස්තුතියි. අනිවාර්යෙන් මට like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම ඔයා අලුතින් මගේ channel එකට එකතු වුණු කෙනෙක් නම් මතක ඇතුව මාව subscribe කරන්න. එතකොට ඔයාලට මේ වගේ රසවත් recipes දිගටම බලා ගන්න පුළුවන්. වීඩියෝ එක බලපුවාට ගොඩාක් ස්තුතියි. මේ වගේ රසවත් ලේසියෙන් හදා ගන්න පුළුවන් recipe එකකින් අපි නැවතත් හමු වෙමු.